සැපසනිපෙන් ඉන්නවද? අද ගෙනාවේ ගේම් වීඩියෝ එකක් නෙමෙයි. ගැම්මට Q&A වීඩියෝ. බලමු ඉතින් මේ ප්‍රශ්න විතර නෙමෙයි තියෙන්නේ. තව තියෙනවා. මෙයාට මේ වැරදිලා ග්‍රෑනිගේ පෝස්ට් එකට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. බොරු නම් බලන්න. තියෙන්නේ මේක තමයි මගේ Q&A පෝස්ට් එක වැරදිලා මේ පෝස්ට් එකට දාලා තියෙන්නේ. මං කිව්වා බං ඉතින් අවුලක් නැහැ කියලා. අවුලක් නැත්තම් අවුලක් නැහැ. හරි ඉතින් පළවෙනි එක. එයාගේ කෙල්ලගේ නම මොකද්ද? කෙල්ලගේ what? හරි බං ඉතින් මොනවාද මේ අහලා තියෙන්නේ? හරිද? එහෙම එකක් නෑ. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. ඔයාගේ ඉස්කෝලේ නම මොකද්ද? ඉස්කෝලේ මහා මහාවිද්‍යාලය පානදුර කොළඹ නෙමෙයි. තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට කෙල්ලෝ කීයක් ඉන්නවද? කද්ද බං? නෑ ඒවත් අනවශ්‍ය ප්‍රශ්න. 4 ග්‍රෑනි ඔයාගේ කවුද? ග්‍රෑනි කවුද බං? මගේ ග්‍රෑනි කියන්නේ මට ගේම් එකක් මචං. හරිද? 5 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු මොනවද? ඉදිරි වැඩ කටයුතු මොකුත් නෑ බං. ඉතින් ගේම් එකක් දාගෙන ඉස්සරහට තව ගේම් ගොඩක් දාන්න ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැතිකට සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තමයි කියන්නේ. good luck මල්ලි. මගේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න. අයිකෝ කිබ්‍රෝ. ක්‍රෝබියෝ channel එක දාන්නව නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. දන්නෝ දනිති නොදන්නෝ නොදති. හරි බං ඉතින් මේ තියෙන්නේ යාට වැරදිලා. මේ තියෙන්නේ මචං ග්‍රැනීට මල පැනලා කියන පෝස්ට් එකේ තමයි යා ඒක දාලා තියෙන්නේ. අපි යමු. මේක මන් දැම්මා. හරි බං ඉතින් මේ තියෙන්නේ මොකක්ද හොඳ යාළුවනේ. මොනවාද හොඳ මේකද මේ තුනේ මොකක්ද කියන්නේ එක්කනේ දාලා තියෙනවා මෙන්න මේක කියලා. මේක ලස්සනද නැත්නම් මේක ලස්සනද? මේක ලස්සන. මේක තමයි මම මචං දාලා තියෙන්නේ. මේක මට හිතට සෙට් වුණා. මෙන්න මේක. හරි බයි එච්චර නෑ ඔය මේ එච්චර නෑ ඉතින් මට කමෙන්ට් කරන්න ලොකු අය නෑ පොඩ්ඩයි ඉන්නේ. ඉතින් මම ඕන ප්‍රශ්නයක් අහන්න කියලා කිව්වා. ඊයේ රෑ මොනවද කෑවේ? ඊයේ රෑ කියන්නේ මචං මේ කියන්නේ මේක දාලා තියෙන්නේ ඊයේ. ඒ කියන්නේ මෙයා මං අදන වීඩියෝ එක කරන්නේ. ඊට මෙයා ඒක දාලා තියෙන්නේ මේ මැසේජ් කමෙන්ට් එක දාලා තියෙන්නේ ඊයේ. එහෙනම් පෙරේදා කාවේ මොනවද මචං? ඒව මතක තියනවද අපිට? කෑවද බං කියලා දාලා තිනවා. පැය 5කට පසු කෑවද බං කියලා. ඉතින් කෑවා. දෙයට කෑවබන් දවල්ට කෑවේ නෑ තාම. ඊට පස්සේ ඊයේ රෑ කෑවේ මොනවද කෑවේ? කියන මචං පෙරේදා කෑවේ. දෙක කොපි වෙලා මෙයාට අවුලන්නේ. කද්ද බං? ප්‍රදීපා සුරංගි කියන්නේ දාලා තියෙනවා අනවශ්‍ය ප්‍රශ්නමයි. එහෙම දෙයක් නෑ බචං. හරිද? එහෙම දෙයක් නෑ. මොකද්ද බං? ඉතින් පොඩ්ඩයින් දැන් ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලෝ දැන් කොමෙන්ට් දාන්න එපා මේ ආපෝ කට්ටිය පොඩ්ඩයි ඉන්නේ කියලා. ඉතින් මේ ගයිස් කට්ටිය නෑ. එබන් මචං 300 තමයි අය කියන්නේ වීඩියෝ ගෙනාවේ. දැන් 365යි. 65ක් වෙලා මචං 65. දන්නවනේ බං ඉතින් කවුද මේ ඉන්නේ කියලා. හරි බං ඉතින් අද අපේ වීඩියෝ එකට තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහට තව වීඩියෝ දානවා. මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා දාන්නේ දවස් 4කට එක සැරේයි. හරි ඉතින් තව සුපිරි වීඩියෝ දානවා. මම ග්‍රෑනිගේ part 2 එකක් දාන්නම්. හරි නාතර අපේ වීඩියෝ එකට අපි ගියා. ටටා බයි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරා.